ගොඩක් අය මගෙන් මේ ප්‍රශ්නේ දිගටම අහලා තිබුණා. අවුරුදු ගාණක් ගියත් ගොරක ගහේ මල් හැලිලා යනවා මිසක් ගෙඩි නෑ කියලා. මේක පෝර ප්‍රශ්නයක් නෙවෙයි. හරියට පැපොල් ගස් වගේම ගොරක ගස්වලත් පිරිමි ගස් සහ ගෑනු ගස් කියලා ಜಾති දෙකක් තියෙනවා. ඔයාගේ ගහ පිරිමි ගහක් නම් මල් පිපුණට කවදාවත් ගෙඩි හැදෙන්නේ නෑ. ගොඩක් අය මේක නොදන අහිංසක ගස් කපලා දානවා. හැබැයි ගහ කපන්න එපා. ගහ කපන්නේ නැතුව අනිවාර්යයෙන්ම ගෙඩි ගන්න පුළුවන් රහසක් මම කියලා දෙන්නම්. මුලින්ම ඔයා කරන්න ඕනේ හොඳට ගෙඩි හැදෙන ගෑනු ගොරක ගහකින් මේ වගේ නිරෝගී පොඩි අත්තක් කපා ගන්න එක. ඒ අත්ත ගෙනත් ඔයාගේ පිරිමි ගහේ අත්තකට තියලා බද්ධ කරන්න යන්නේ. මේකට කියන්නේ টপ වර්කින් කියලා. එතකොට අනිවාර්යයෙන්ම ඔයාගේ ගහේ ගෙඩි පිරෙන්න ගන්නවා. මේ වටිනා ක්‍රමය අමතක වෙන්න කලින් වීඩියෝ එක දැම්ම සේව් කරගන්න. මේ වගේ වගා රහස් තවත් දැනගන්න යස් කියලා කමෙන්ට් කරන ගමන් හෙළ ඇග්‍රෝ අපිව දැම්ම ෆලෝ කරන්න.